දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. මට මගේ අම්මව බලා ගන්න කෙනෙක්ව ගන්න පුළුවන් දෙයද? මම මේ මීගොඩ ආටිකල පාරේ ඒ හරි ගෙවල් තියෙන්නේ. හරි මිස්. මට කියන්න ඔබේ අම්මගේ වයස කීයද කියලා? අම්මගේ වයස 95යි. අම්මා විතරද ඉන්නේ එතකොට? මේ ගෙදර තව ඉතින් මගේ හස්බන්ඩ් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා, බින්නතින් ඉන්නවා. ඒ වුණාට මේ අම්මට තමයි බලා ගන්න ඕනේ අම්මව. හරි මිස්. එතකොට අම්මට කෑම යන්න හෝ නෑ ඒක මොකුත් නෑ. අපි කෑම අපිට ඉන්නවා, අපිට මේ නේබ කෙනෙක් ඉන්නවා, මේ ඒගොල්ලෝ කෑම අපිට බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් ඒගොල්ලෝගෙන් ගන්නවා. මොකද මෙහි අර ගොඩක් වයස කියන්නේ අපිට ඒක කෑම යන්න තරම් අපි මොන්තනේ වයස වැඩිද මන් දන්නේ නැහැ. කොහොම හරි කෑම අපි ඕඩර් කරලා ගන්නෙ. හරි. ඔව්. අම්මගේ වැඩ කටයුතු ටික විතරයි යාට කරන්න තියෙන්නේ නේද? අම්මගේ ඉතින් අර අම්මගේ වොෂ්රූම් එක පොඩක් හොදලා එයාව එයාගේ අර චෙයා එකක් තියෙනවා, කමෝඩ් චෙයා එකක් වගේ පොඩ්ඩක් ඒකේ ඉඳගෙන වොෂ්රූම් එකට එක ගිහින් එයාව හොදලා උදේට මේවා කළා. ඊට පස්සේ ආයෙ ඉතින් අර සැරින් සැරේට එයාව මේ වොෂ්රූම් එකේ එයාට යන්න ඕනම එහෙම එක්ක යනවා ඊට පස්සේ ආයෙ රැට පොඩ්ඩක් එයාව වොෂ් කරලා ක්ලීන් කරලා මේ ඇඳලා දාන එක. හරි මිස්. අම්මට මිස් නැගිටලා මේව කරගන්න අපහසුයිද නැගිටින්න? ඔව් නෑ ඉඳගෙන එයා පුටුවේ ඉඳගෙන ඉන්නවා. එයාට කියන්නේ මට තනියම ඇවිදින වෝක් එකකින් ඇවිද හිටියේ. ඊට පස්සේ දැන් මේ ගිය මාසේ එයාට අර පොඩ සෙලියුලයිටිස් වගේ ඇවිල්ලා සෙලියුලයිටිස් මොකද එයා නියපොත්තෙන් කකුල කහලා මේ ජර්ම් එකක් ගිහිල්ලා මේ ඒක වැඩි වෙලා ජර්ම් එක. ඊට පස්සේ එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා දැන් ඒක තුවාලේ දැන් හොඳ වෙගෙන යන්නේ. ඊට පස්සේ එයා බයයි වෝක් එකකින් ඇවිදින්න බයයි අර කකුලේ තුවාල තියෙන හින්දා. නැත්තම් එයා වෝක් එකකින් ඇවිදෙද්දී හිටියේ. හරි මිස්. එන කෙනාට මිස් ඉන්න වෙනම රූම් එකක් තියෙනවද නැත්නම් අම්මත් එක්කම ඉන්නේ? අම්මත් එක්ක ඉන්න පුළුවන් නම් හොඳයි. ඕනනම් තව කෙනෙක් ඉන්නවා මිනිස්සු බරගෙදර වැඩ කරන්න මොක් කරන්න සිද්ධ කරන්න ඒවට කරන්න එක්කෙනෙක්. ඒක ඒ රූම් එක දැන් දෙකක් දාලා ඉන්න එකේ ඒක ෂෙයා කරන්න පුළුවන්. ඒ නැත්නම් අම්මගේ රූම් එකේ ඉන්න පුළුවන්. දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන්. හරි මිස්. වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද මිස්? 50ක්. 50ක්. හරි මිස්. පළවෙනි වාසිනව 50 ලක්ෂ සැලරි එක දෙනව නේද? ඔව්. නිවාඩු කොහොමද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මම කැමති මේ ඒ කියන්නේ ගෙදර යන්න නැතුව ඉන්නවට දිගටම එයාට අර අර්ජන්ට් සිටුේෂන් එකදී ඇරෙන්න නිකන් ගෙදර එහෙම නිකන් ගෙදර යන්න නැතුව ඉන්නවා නම් කැමති. අනිත් එක එයාට තියෙනවා අම්මගේ වොෂින් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඒක නම් ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒක පොඩ්ඩක් ක්ලීන් කරලා මේ අම්මව බලාගෙන අම්මගේ වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. හරි. ඔව්. අම්මගේ වැඩ කියන්නේ එයා ගොඩක් වෙලාවට අර ඉඳගෙනමයි ඉන්නේ පුටුවේ. මොකද එයා භාවනා කරනවා, පිළිත් කියනවා, ඒ වගේ දේවල් ඒ බණ අහනවා. එහෙම තමයි ඉන්නේ. අර එයාට වෙලාවට කියන්නේ තෙන්නට පිටුනකට වගේ තරයක් වොෂ්රූම් එතනමයි තියෙන්නේ. එක ගිහිල්ලා එක එන්න ඒ ටික දැනට නම් තියෙන්නේ ඒ ටික තමයි. මිස්ලා බලාපොරොත්තු වෙන වයස් සීමාවක් තියෙනවද මේ? නෑ. එහෙම වයසක් නෑ. ඔයක් වගේ අර 50කට වගේ 60 වගේ එහෙම නම් ගොඩක්ම හොඳයි. මොකද එහෙම ඒගොල්ලෝ මිචුව වෙලානේ ඉන්නේ හොඳට. ඒක නිසා මේ එහෙම කෙනෙක් නම් වයස නම් හොඳයි මං හිතන්නේ. හැබැයි ඉතින් අම්මව පොඩ හදිස්සියක් වුණොත් අම්මත් හොස්පිටල් ඇඩ්මිට් කළොත් එයාත් එක්ක ඉන්න වෙනවා. හරි. එහෙම වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ. අම්මට මේ සීනි කොලෙස්ටරෝල් හෝ වෙන නෑ මොකද එයාට එයාගේ අර කසල වෙච්ච එක තමයි යාට තිබ්බ තියෙන එකම ලෙඩේ. හරි. ඒකත් දැන් හොඳයි. දැන් තුවාලේ හොඳ වෙගෙන යන්නේ. කවන කරන දේවල් කරන්න වෙනවා නේද? නැද්ද? ඒක ඕන මට බෑඩ බ්ලින්ක් කරලා දෙන්න මම දැන්ට මම තමයි යාට මොකද යා කැමති නෑ වෙන කෙනෙක් යාට කවනවට. එයා කැමති නැති හින්දා ඒක තමයි රීසන් එක. ඒක නිසා රීසන් එක මම තමයි දැනට කරන කවුරු හිටියත් එයාට මම ඒක කරන්න ඕනේ. හරි. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.